තමන් දිහා බලන්න තමන්ට පන්සිල් පද පහ රකින්න පුළුවන්ද කියලා. තමන් දිහා බලන්න. තමන් බුදුන් සරණ ගියා නම් බුදුගුණ 9 කටක් කැරලා ඉසිවිසෝ ගාතාව කියන්න පුළුවන්ද? ස්වකහාතෝ සුපටිපන්නෝ ගාතාව. ඉතිවිසෝ ගාතාවේ තියෙන බුදුගුණ 9 වෙනම කියන්න පුළුවන්ද? කටක් කැරලා සූත්‍රයක් කරණීයමෙත් සූත්‍රේ පිරිතක් කටක් කැරලා කියන්න පුළුවන්ද? බලන්න තමන් දිහා. මේ ඉලන්දාරි ටිකත් උජාරුවට පෝන්න ඔබ හිටියට. ඉතින් කොල්ලෝ ජෝඩු පිටින් සද්දාවට ඉතින් රුවන්වැලි සෑය වන්දින්න යනවා. කෙල්ලෝ නම් පොත් බලාගෙන හරි පිරිත් කියනවා. අර කොල්ලන්ට පිරිතක්වත් කියාගන්න බෑ. මේ හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා උපාධි ගහලා. නමුත් තමන්ගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් කටින් කියන්න බෑ. ගාතාවක් කියා ගන්න බෑ. ඕන් ඉතින් මහ ලොකු මිනිස්සු.